समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, මේ පිනුතුන් හැම දෙනාම මේ වෙලාවේ එකතු වෙලා තිබෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. පින්වත්නි, මේ ලෝකේ අවබෝධය කරා යන්ට උවමනා කරන ඊතා විශේෂ තත්වය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒතට මේ ප්‍රඥාව එන්නේ එන්නේ පිරිහි යනවා. දැන් අපිට තියෙන්නේ බොහොම දුර්වල ප්‍රඥාවක්. අපිට ගොඩාක් මෝරපු ප්‍රඥාවක් නැහැ. අපේ ප්‍රඥාව ගොඩාක් දුර්වලයි. ප්‍රඥාව ගොඩාක් වැඩිච්ච කෙනාට කියන්නේ උග්ගටිතඤ්ඤ කියලා. තොරේ ප්‍රඥාව වැඩි වුණාන් පස්සේ සත්‍ය මතු කරන්න විතරයි ඕන. හඹාගෙන යන්න දෙයක් නැහැ. මතු කරලා පෙන්නන එක තමයි කරන්නේ. මතු කරලා පෙන්නනකොටම යා සත්‍ය අවබෝධයට පත් වෙන එක. මුල් කාලේ මං හිතන්නේ උග්ගටිතඤ්ඤ මට්ටමේ අය හිටියේ බුද්ධ කාලෙත් මුල් අවුරුදු 20 තියෙනවනේ. ඒ මුල් අවුරුදු 20 ඇතුළත වගේ තමයි මේ බඳු උත්තමයෝ හිටියේ. උකාක් ප්‍රඥාවටමයි ඒ කාලේ හේතුඵල ගැලපිලා ජාතිය පිහිටලා තියෙන්නේ. එතකොට ඒක තේරෙනවා මෙන්න මේ විදියට. දැන් බුදුරජාණන් වහන්සේ මුල් කාලේ සංඝයා ගැන මෝලිය පග්ගුණ කියලා භික්ෂුවක් සහ භික්ෂුණීන් වහන්සේලා අතර ඇති වෙච්ච අරබුදයක් සම්බන්ධව පැහැදිලි කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ මතක් කළා, පින්වත් මහණෙනි, මට හරිම පහසුයි ඒ කාලේ භික්ෂු සංඝයා හික්මවන්න. මොකද්ද ඒ කාලේ භික්ෂු සංඝයා හික්මවන්න තියෙන පහසුව? ඒ කාලේ පින්වත් මහණෙනි, මම සත්‍ය මතු කරන එක විතරයි කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම දුකේ නිරෝධය ගැන විතරයි කියන්නේ. දුක ගැනවත් කියන්නේ නැහැ කියනවා. දුක හට ගන්න විදියවත් කියන්නේ නැහැ කියනවා. නිරෝධය විතරයි කියන්නේ. ඒක හරියට මේ ආජානීය අශ්වයෙකුට කෙවිතෙන් පහර දෙන්න ඕනේ නැහැ කියනවා. දිශාව විතරයි පෙන්වන්න ඕන කියනවා කෙවිතෙන්. එතකොට එයා ඒ දිශාවට යනවලු. අන්න ඒ වගේ කෙවිතෙන් දිශාව පෙන්වුවම යනවා වගේ තමයි මුල් කාලේ භික්ෂු සංඝයා එච්චරට ධර්මයට නිරුද්ධ වීම කතාව කියනකොටම දුක අවබෝධ කරනවා කියනවා. ඒක මහණෙනි මට හරි පහසුයි කියනවා. ඒ වැඩේ පින්වත් මහණෙනි මට හරි පහසුයි කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ දැන් උග්ගටිතඤ්ඤ කියලා කියන්නේ එතකොට හුඟක් මේ නිරෝධය පිළිබඳ අවබෝධ කරන්න තරම් ප්‍රඥාව හොඳට වැඩිලා. විපචිතඤ්ඤ කියලා කියන්නේ යාට මේ දුක නිරෝධය ගැන විතරක් කියලා හරියන්නේ නැහැ. සමුදය ගැනත් කියන්න ඕන. සමුදයයි නිරෝධයයි දෙකම කියන්න ඕන. විපචිතඤ්ඤ කියලා යාට කියන්නේ හටගන්න විදියක් කියනෝ නිරුද්ධ. ඒතර ඒක සාමාන්‍ය මුල් අවුරුදු 20න් පස්සේ හිටපු ස්වාමීන් වහන්සේලා. දැන් මේ වෙනකොට බුද්ධ ශාසනය ගෙවිලා ගිහින් අවුරුදු 2600ක් විතර වෙනවා. ඊටත් වඩා පොඩ්ඩක් වැඩි. ඒතර මේ කාලේ කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් විදිය තමයි ඤෙය්‍ය කියලා කියන්නේ. ඤෙය්‍ය කියලා කියන්නේ මේ සමුදයයි නිරෝධයයි විතරක් නෙමෙයි කියන්න ඕන. සමුදය වී නිරුද්ධ වී යන නිසා අනිත්‍යයි කියලා බලන විදියක් කියන්න ඕන.
ඒක දුකක් විදියට බලන විදියත් කියන්න ඕන. හොඳට බලන්න ඒක ඇතුලේ මම කියලා, මගේ කියලා, මගේ වසඟේ පවත්වන්න කියලා මොනවා හරි තියනවද කියලා විමසලා බලන විදියත් කියන්න ඕන. පින්වත් මහණෙනි මෙන්න මේ විදියට ඔයාලා කලකිරෙන්න කියලා කලකිරෙන විදියත් කියන්න ඕන. පින්වත් මහණෙනි මෙන්න මේ විදියට නොඇලෙන්න කියලා විරාගය ගැනත් කියන්න ඕන. පින්වත් මහණෙනි මෙන්න මේ විදියට ලෝකේ අතහැරලා දාන්න කියලා පටිනිස්සග්ගය ගැනත් කියන්න ඕන. ආන්න ගොඩාක් ඒවා කියන්න ඕන. එතකොට අවබෝධය කරා යන එකට කියනවා මොකද්ද? ඤෙය්‍ය කියලා. ඤෙය්‍ය. එතකොට දැන් හොඳට මතක තියාගන්න උග්ගටිතඤ්ඤ කියන්නේ මොනවද? අර මුල් අවුරුදු 20 හිටපු රහතන් වහන්සේලා. ගොඩාක් බණ කියලා නෑනේ. නිරෝධය කියනකොටම අවබෝධය කරා හිත පිහිටනවා. නිරුද්ධ වී යන විදිය විතරයි කියන්න ඕන. දුක තේරුම් ගන්නවා ඒ ස්වාමීන් වහන්සේලා. ඒ කියන්නේ පුදුම ප්‍රඥාවක් ඒක. එතකොට විපචිතඤ්ඤ කියලා කියන්නේ මුල් අවුරුදු 20න් පස්සේ මේ පශ්චාත් කාලීනව බිහි වෙච්ච මහරහතන් වහන්සේලා. හරි? ඒ මහරහතන් වහන්සේලාට ගොඩාක් ඒවා කියන්න ඕනේ නෑ. අර හැබැයි දුක හට ගන්න විදියත් කියනවා. දුක නිරුද්ධ වෙන විදිය නෙමෙයි අවිද්‍යාව ගැනත් කියලා අවිද්‍යාවේ නිරෝධය ගැන කියනවා. තණ්හාවත් ගැන කියලා තණ්හා නිරෝධය ගැන කියනවා. භවයත් ගැන කියලා භව නිරෝධයත් කියනවා. ඒතර අර මේ උග්ගටිතඤ්ඤායට එහෙම කියන්නේ භව නිරෝධය කියනවා, තණ්හා නිරෝධය කියනවා, මේ ඊට පස්සේ අවිජ්ජා නිරෝධය ගැන කියනවා, සංඛාර නිරෝධය ගැන කියනවා, විඥානීය නිරුද්ධ වෙන නිරෝධය විතරයි කියන්නේ. ඒතර මේ නිරෝධය කියනකොට දුක යාගේ ඇතුලේ ඒ ධර්මය වේගයෙන් පිහිටනවා. හරි වේගයෙන් පිහිටනවා ඇතුලේ පින්වත්නි. ඒක හිතන්නත් බෑ. මේ මොකද බුදු කෙනෙක්ගේ යුගය ප්‍රඥාවන්තයෙක්ගේ යුගයද ඒ යුගයේ හමාර වේගන යන්නේ. ඔයාලා සතුටු වෙන්න ඕන මේවා ඇහෙනකොට පහදින එක ගැන. පහදින එක ගැන මට සමහර අය හම්බ වෙනවා. පින්වත්නි ඒගොල්ලෝ චතුරාර්ය සත්‍ය මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒ වුණාට යාලා බුද්ධ ශාසනයේ නාමයෙන් හරි ශ්‍රද්ධාව තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දන් දෙනවා. චතුරාර්ය සත්‍යවත් හරි. ඔයාලා දන්නවද මේ අපි බාන අහලම ධර්මීට ආපු අය ඉන්නවා අවුරුදු ඒගොල්ලෝ 65 විතර වෙනකම් පංචස්කන්ධය මොකද්ද කියලා දැනන් ඉඳලා නැහැ. 65 70 වෙනකම් දන්නේ මේ ඊට පස්සේ දැනගෙන තියෙන්නේ. ඒතර මේ 65 ඇතුළේ ඒගොල්ලෝ වෙනත් ආගමික සම්භවයක්ද තිබෙන්නේ නැහැ. ඒ 65ම බෞද්ධ. නමුත් ඒගොල්ලෝ පංචස්කන්ධය කියන්නේ මොකද්ද කියලාවත් දැනන් ඉඳලා නැහැ. මේක කොච්චර දුර්වලකමක්ද කියලා බලන්න. අවිද්‍යාව මොකද්ද කියලා දන්නේ නැහැ. සංස්කාර මොනවද කියලා එයා දන්නේ හරියට. සංකාර කියන වචනේවත් දන්නේ නැහැ. එතකොට එහෙනම් මතක තියාගන්න මේ ධර්මයෙන් මහ විශාල යහපතක් අපට වුණා. හැබැයි අර මුල් කාලේම නෑ ධර්මී මතු කරන එක විතරයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. ධර්මී මතු කරන ඒ ශ්‍රාවකයා හික්මෙනවා ඒක ඇතුලේ. වේගෙන් ඒ ශ්‍රාවකයා ඒ ධර්මය ඇතුලේ හික්මෙනවා. ඒතර උග්ගටිතඤ්ඤ කියන්නේ නිරෝධය විතරයි කියන්නේ. අවිද්‍යාවේ නිරෝධය, සංස්කාරයන්ගේ නිරෝධය, විඥානයේ නිරෝධය, ඊට පස්සේ තණ්හාවේ නිරෝධය, උපාදානයේ නිරෝධය, භවයේ නිරෝධය, ජාතියේ නිරෝධය, ජරා මරණ නිරෝධය කියනකොට යාලා ජරා මරණ නිරුද්ධ කරනවා. එතකොට ඒ ගමම්ම ඒ ඇත්තෝ ජරා මරණ දුක නිරුද්ධ කරනවා. එතකොට දුක නිරුද්ධ කරන රටාව ඒක. හරි? එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ පශ්චාත් කාලීනව ස්වාමීන් වහන්සේලා හැඳින්නුවේ ධර්මී දුණු කරා ගියපු අය හැඳින්නුවේ විපචිතඤ්ඤ කියලා. විපචිතඤ්ඤ කියන්නේ මොකද්ද? විපචිතඤ්ඤ කියලා කියන්නේ අර නිරෝධය නෙමෙයි කියන්නේ. අවිද්‍යාව කියනවා ඒකලා ඒකේ නිරෝධය කියනවා. සංස්කාර ගැන ඉස්සෙල්ලා කියනවා. ඊට පස්සේ නිරෝධය කියනවා. විඥානී ගැන විඥානී කියන්නේ මෙහෙම චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා එකක් තියෙනවා. ඒ වගේම ප්‍රතිසන්දි විඥානය කියලා එකක් තියෙනවා. එක්ෂණික වශයෙන් විඥානයේ ක්ෂණයක් ගානේ මෙන්න මෙහෙම විඥානේ වෙනස් වෙනවා. හට ගන්නවා කිය ඉස්සෙල්ලා කියනවා ඒක ගැන. ඊට පස්සේ කියනවා මේ විඥානය කියන්නේ මෙන්න මේ බඳු එකක්. විඥානය කියන්නේ මේ සංස්කාරයන්ගෙන් හැදිච්ච එකක්. සංස්කාර නිරුද්ධ කළොත් ඔයා තුල අபிසංකාර ගොඩනගෙන තවුණු විඥානය නිරෝධ වෙනවා කියලා නිරෝධය ගැන කියනවා.
ඉස්සෙල්ලා තණ්හාව ගැන කියනවා. කොහොමද තණ්හාව ගැන කියන්නේ? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුන් ආකාරික තණ්හාවක් තමා තුළ හැසිරෙන බව කියනවා. ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින්න ලෝකයට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ඇති වෙන විදිහ කියනවා. හය පැත්තකින් අතීත තණ්හා, අනාගත තණ්හා, වර්තමාන තණ්හා කියලා ඔය හය පැත්තෙන්ම තණ්හාව තුනෙන් වැඩි කරලා පෙන්නනවා. එතකොට හය පැත්තෙන්ම තණ්හා වැඩි වුණාම කොහමද? එතකොට හය පැත්තෙම රූප තණ්හාව දැන් විතර නෙමෙයි ඊයේ දැක්ක රූප ගැනත් තණ්හාවක් තියෙනවා අපිට. ඉස්සරහට දකින්න ඉන්න රූප ගැනත් තණ්හාවක් තියෙනවා. දැන් ඇහෙන සද්දේට විතර නෙමෙයි ගිය මාසේ හිච්ච සද්ද ගැනත් තණ්හාවක් හිතේ තැඳිලා තියෙනවා. ලබන මාසේ අහන්න ඉන්නේව ගැනත් තණ්හාවක් ඇති කරගෙන තියෙනවා. එතකොට අතීත තණ්හා, වර්තමාන තණ්හා, අනාගත තණ්හා කියලා ආයතන හයෙන්ම හය පැත්තකින් තණ්හා තුන් පැත්තකින් අතීත අනාගත වර්තමාන වශයෙන් ගොඩ නැගෙ. එතකොට කීයද? 18යිනේ. එතකොට 18 ආකාරයි. එතකොට ඒ 18 තුنين වැඩි කරාම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඒ විදිහට එහෙම තුنين වැඩි කරලි වෙලා ඊට පස්සේ පුද්ගලයා තුල මේ සමහර වෙලාවට සාමිස තණ්හා, නිරාමිස තණ්හා, නිරාමිසේ වටත් තණ්හා කරනවා. කෙනෙක් නිවනටත් තණ්හා කරන්න පුළුවන්. කෙනෙක් පිනටත් තණ්හා කරන්න පුළුවන්. ඔය විදිහට ගත්තාම මේ තණ්හාවේ විකාශනය ගැන තමයි පළවෙනියෙන් කියන්නේ. අර මුල් කාලේ සාරිපුත්ත හරුන්ට ඔවා කියලා නැහැ. ගොඩාක් ප්‍රඥාව තිබිලානේ. ඒතකොට මතක තියාගන්න මේ ප්‍රඥාව මෝරන්නේ සමුදය ගැන කියද්දි. ප්‍රඥාව දුර්වල කෙනාගේ ප්‍රඥාව මෝරන්නේ මේ අවිද්‍යාව ගැන, සංස්කාර ගැන, විඥානය ගැන, තණ්හාව ගැන, උපාදානය ගැන, භවය ගැන, ජාතිය ගැන, ජරා මරණ දුක ගැන කියන්න තමයි තණ්හාව මෝරන්නේ. ඒ මෝරපු තණ්හාව මත තමයි නිරෝධය ගැන කියන්නේ. අන්න එතකොට නිවන තහවුරු වෙනවා. දැන් මේ කාලේ ওই දෙක කියලාත් බෑ. ওই විදිහට දෙපැත්තෙන් කිව්වට මේ කාලේ අවබෝධය කරා යන්නේ නැහැ. මේ කාලේ ගොඩාක් අය ඉන්නේ ධර්මයේ ඇතුළට යන්නේ නැති අය. ගොඩාක් අයගේ ජීවිතය ඇතුළට ධර්මය යන්නේ නැහැ. මතක තියාගන්න මේක උගත්කම මේකට අදාළම නැහැ. ගොඩාක් උගත් අය මනේ මුණ ගැහිනවා ධර්මය යන්නේ ඇතුළට. උවමනාවක් තියෙනවා. ඒගොල්ලෝ උවමනාව නැතුව නෙමෙයි. උවමනාවක් තියෙනවා. නමුත් ධර්මී යන්නේ ඇතුළට. දැන් පින්වත්නි හොඳට බලන්න මේකේ හරිම ලස්සන දේ තමයි මේ කාලේ අවබෝධය කරා යනවා නම් එයාට අවබෝධය කරා යන්න පුළුවන් පදනම හඳුන්වන්නේ ඤෙය්‍ය කියලා. ඤෙය්‍ය. එතකොට මේ ඤෙය්‍ය කෙනා පළවෙනියෙන් කරන්න ඕන ධර්මය අහන්න ඕන. දැන් ඔයාලා කරන්නේ ඒක. ඔයාලට ඇයි මෙහෙම මෙච්චර බණ කියන්නේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. මේ ඤෙය්‍ය කෙනාගේ පළවෙනි පියවර තමයි සුතා. හොඳට අහනවා. ඊට පස්සේ දතා ඒක ධාරණය කර ගන්නවා. ඊට පස්සේ සාකච්ඡා කරනවා. වචසා පරිචිතා. මනසානුපෙක්කිතා. ඊට පස්සේ ඒක දරා ගන්නවා. හරියටම දරා ගන්නවා. මොකද භාගයට දරා ගන්න නැහැ. ඒ නිසා තමයි සාකච්ඡා කරන්නේ. සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා. ඊට සාකච්ඡා කරලා තමයි දරාගන්නේ. හේතුව නැත්තම් එහෙම යා දරාගන්න එක සම්පූර්ණ අවුල් එකක් වෙන්න පුළුවන්. හොඳට ගැටලුවක් තියෙනවා නම් සාකච්ඡා කරනවා. දැන් භවයේ දන්නේ නැත්නම් භවය කියන්නේ මොකද්ද? සාකච්ඡා කරනවා. මම කවුරු හරි කෙනෙක් නැත්නම් එයා පොතපත හරි පරිශීලනය කර මම මේ අහගත් එක හරිද කියලා බලනවා. හොඳට සාකච්ඡා කරනවා. ඒතර සාකච්ඡා කරනවා කිව්වහම මේ හාමුදුරුවෝ එක්ක සාකච්ඡා කරනවම නෙමෙයි. දැන් භවය ගැන කිව්වහම ඇත්තද? එහෙනම් භවය ගැන හොයන්න ඕන කියලා ඉන්ටර්නෙට් එකේම හොයනවා. භවංච පජානාති කියන එක ඉන්ටර්නෙට් හුට්කාක් තියෙනවා ආටිකල්ස්. භවය ගැන. එතකොට දැන් ඒවා හොයනවා එක එක භාෂාවලින් තියෙනවා. ඉංග්‍රීසියෙන් තියෙනවා, සිංහලෙන් තියෙනවා, ගොඩාක් ඒවා තියෙනවා. පාලීක වෙනම තියෙනවා, අට කතාව වෙනම තියෙනවා, ටීකාව වෙන. ඒවා හොයනවා. සාකච්ඡාව කියනකොට දැන් ඉන්න අය හාමුදුරුවන්ට කතා කරනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. එයා හොයනවා හොඳට ධර්මය හොයනවා. ඒ හොයනකොට මොකද්ද වෙන්නේ? ඒ හොයන එක තමයි අර සාකච්ඡාව. වචසා පරිචිතා. භාවිතා කරන්න ගන්නවා වචනේ. කතා කරනවා. එහෙම සාකච්ඡා කරගෙන හරිම අර්ථය තමයි දරාගන්නේ මනසානුපෙක්කිතා.
ඊට පස්සේ දිට්ඨියා සුප්පටි විද්දා. එයා සම්මා දිට්ඨියෙන් ඒක අවබෝධ කරන්න ගන්නවා. සම්මා දිට්ඨිය අන්න ඔය කෑල්ලට තමයි අර කායිති. මොකද්ද? මේ දැන් එයා ලොකු වැඩක් කරගෙන ඇවිල්ලා. සාරිපුත්තාරොච්චරේව කරලා නැහැ. දැන් අය ප්‍රශ්නත් කරනවා ඒ කාලේ මේ සාරිපුත්තාම්දුරුන්ට වැඩි බණ කිව්වේ නැහැ. දැන් ඔබ වහන්සලා මෙච්චරයි අපිට කියන්නේ. ඒච්චර කියන්න වෙලා තියෙන ප්‍රඥාව නැතිකමට. සාරිපුත්තයන් වහන්සේ කියන්නේ කවුද? දැන් ඉන්න සමහර පැවිද්දෝ හිතනවා මේ අපි සාරිපුත්තයන් වහන්සේලා වගේ කියලා පැවිදි අය කියනවා. ඒ කියන්නේ පැවිද්දොම කියනවා මේ ඒ කාලේ සාරිපුත් මේ ඒ කාලේ බණපද 2යි 3යි ඇහුවේ මෙච්චර බණ ඕනේ නැහැ කියලා පැවිදි වෙච්ච අය දැන් කියනවා. ඇයි මේ සමස්ත කතාව දන්නේ නැහැ. සමහර ගිහි අයත් කියනවා ඒ කාලේ මෙච්චරයින් දේශන අහලා තියෙන්නේ එක දේශනාවකින් සෝවාන් වෙලා තියෙනවා. ඇයි බැරි දැන් කියලා. ඒ දැන් බැරි ඔයලගේ ප්‍රඥාව අවුල්. තම තමන්ගේ ප්‍රඥාව මහ විශාල අඩුවක් තියෙනවා. එතකොට ඒ අඩුව අපි වහාම කඩිනමින් ඉක්මනින් හදා ගන්න ඕන. හරි? ඉක්මනින්ම ඒක හදන්න මොකද කරන්නේ? ඉස්සලම සුතා හොන්දට බණහනකින් තමයි ඒක හැදෙන්න පටන් ගන්නෙ. බණහනකින් තමයි ඒක හැදෙන්න පටන් ගන්නෙ. බණහනකින් තමයි ඒක තහවුරු වෙන්නේ. හේතුව දැන් ඔයගොල්ලෝ තුල යම් සම්මාදිට්ඨියක් ඉපදුනොත් කොච්චර භාවනා කළත් හැමදාම බණහන්න ඕනේ. එකක් හරි අහන්න ඕන දෙයට. කොච්චර භාවනාවක දැන් බණ නෙමෙයි මම භාවනාව කරන්න කියලා කවදාවත් කියන්න එපා. හේතුව තමයි ඕගොල්ලෝ තුල ඇති වෙන ප්‍රඥාව ස්ථාවර කරගෙන ඉන්නේ ධර්ම ශ්‍රවණේ. හොද්දට ඔයාලා අද ඉඳලා බණ අහන එක නවත්තලා බලන්නකෝ. බණ අහන එක නවත්තලා ඕගොල්ලන්ගේ සුපුරුදු වැඩ ටිකට යන්නකෝ. බලාගෙන ඉද්දි පිරිහිලා යනවා. සාමාන්‍ය බණ බලාගෙන ඉද්දි රාගේ මෝරනවා. දේශේ මෝරනවා, ඡන්දේ මෝරනවා, නන්දිය මෝරනවා, එකට එක කරන එක මෝරනවා. මට අහුවෙලා තියෙනවා ඒ ඕන තරම් අහුවෙනවා එහෙම. දට නිවිච්ච අය එකපාරම අවුල් වෙලා යනවා. මාස 3යි යන්නේ. දේවාල සමහරට කියනවා නේද මං ඒ කාලේ නම් ගා පිරිහිලා හිටිය හාඳුරනේ මේ ධර්මයට ඇවිල්ලා මං නැගිට්ටේ දැන් මම මේ ශක්තිමත් වෙන්නේ මාස 3ක් ඔය වැඩේ නවත්තන්නකෝ. පිරිහිලා යනවා. අර කලින් හිටියා වගේම වෙනවා. ඒ නිසා ඔය පින්නතුන්ලා බණහනකින් තමයි ප්‍රඥාවේ ස්ථාවරත්වය රඳා පවතින්නේ. හරි සුතා දතා ඊට පස්සේ වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්දා. ඔන්න දැන් දිට්ඨියා සුප්පටි විද්දා කියන එකට තමයි අයිති මොකද්ද? ඒ දිට්ඨියා සුප්පටි විද්දා කියන එකට තමයි අයිති යා විමසන්න ගන්නවා. අවිද්‍යාව කියන්නේ මොකද්ද? එයා තුල විමසනවා. අර බණ වලින් ඇහිච්ච ඒවා මනසානුපෙක්ඛිතා දිට්ඨිය සුප්පටි විද්දා. එයා තුල විමසනවා මේ අවිද්‍යාව මා තුල හැසිරෙන්නේ කොහොමද? අන්න දැන් තමයි සමුදේට ආවේ. මා තුල අවිද්‍යාව හැසිරෙන්නේ කොහොමද? මේ සංස්කාර කොහොමද හැසිරෙන්නේ? දැන් එයාට ගලප බලනවා දෘෂ්ටියෙන්. මා තුල සංකාර හැසිරෙන්නේ කොහොමද? ඒතර පුදුමාකාර එයා තුල ඍජු බවක් එනවා. ඒකට අපි කියන්නේ උජුගතස්ස දිට්ටි කියලා. දෘෂ්ටි ඍජු බවක් එනවා. මොකද එයා සංස්කාරයන් මත තමයි වගකීම තියන්නේ. ඒතර සංස්කාරයන් මත වගකීම තිබ්බට පස්සේ එළියේ කෝලහල අහුවෙන්නේ නැහැ. දැන් මේ කාලේ ගොඩාක් බයෙන් නේද ඉන්නේ. පාතාලෙන් එහෙම මේ පාරේ යනකොට පුඩ් සිටියේදී හරි කමක් නැහැ. අපිටත් වෙඩි වදින්න පුළුවන් වගේ එකක් ඔළුවේ වැඩ කරනවා නේද? ඇයිද එච්චර කොහොම කනස්සලු සහගත ලෝකයක් ඇතුළේනේ දැන් අපි ඉන්නේ මේ දවස්වල. මිනිස්සු කියන්නේ නැද්ද නිකන් පාරේ යන්නත් බය දැන්නක් කියලා කියනව නේද? එතකොට ඒ කියන එක ඇතුලේ අපිට අහුවෙන්නේම මහ විශාල ව්‍යාකූල වෙච්ච බාහිර තත්ත්වයක් නේද? නෑ. ඒ සංස්කාරයන් ගැන දැක්කට පස්සේ සංස්කාරයන්ගේ සංකීර්ණත්වය තේරුම් ගත්තට පස්සේ එයා දන්නවා මේ සංස්කාර විසින් ජීවිතේන්ද්‍රිය රූපය සකස් කරලා තියෙන ප්‍රමාණය යාට වැටහෙන්න ගන්නවා. එතකොට එයාට පාතාලය ගැන නෙමෙයි ඔළුවට එන්නේ. එයාගේ අபிසංකාර ටික ගැන. එයා දන්නවා අபிසංස්කාර විසින් මේක කොච්චර හදලා තියෙනවද? ඒ තාක් පවතිනවා අபிසංකාර ටික නිරුද්ධ වෙනකොට කඩාගෙන වැටෙනවා. අபிසංස්කාර අනිත්‍ය වෙනකොට රූපේ කඩාගෙන වැටෙනවා. මොකද රූපේ රඳා පවතින්නේ අபிසංකාර මත. මේ අපේ රූපේ රඳා පවතින්නේ අපි තුල ගොඩනැගිච්ච අபிසංස්කාර මත.
එතකොට මේ අපි තුල ගොඩනැගිච්ච අபிසංස්කාර ටික මත කියලා එයා දකිනකොට ඒ දකින ශ්‍රාවකයා තුල අන්න දැන් අර මොකද්ද වෙන්නේ? එයාගේම දෘෂ්ටියෙන් අවබෝධක මෙන්න මේ පාරෙන් විතරයි පින්නොත්නේ මේ කාලේ නිවන් දකින්න තියෙන්නේ. සාරිපුත්තයන් වහන්සේ ගැන නම් ඔලුවට ගන්න මේපා. මොකද සාරිපුත්තයන් වහන්සේ නිවන් දැකපු විදියට ඔයාලා නිවන් දකින්න හදන්න එපා. මොකද සාරිපුත්තයන් වහන්සේ කියන්නේ අත්‍යන්ත බඹසරක් රැකපු කෙනෙක්. මේ බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා වෙන්න කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරාගෙන ආපු කෙනෙක් සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ. මේ කාලේ ඔයාලට නිවන් දකින්න තියෙන්නේ මේ අන්තිම පාරේ. මේ පාරෙනුත් කාලයක් යනකොට ඉවරයි. ආයේ නෑ. ටික කාලයක් යනකොට මේ විදියට අවබෝධය කරා යන්න තියෙන අවකාශයත් කඩාගෙන වැටෙනවා. හරි? ඒකටත් තව පොඩි කාලයයි පින්වත්නි තියෙන්නේ. ආරාම සංකීර්ණ කඩාගෙන වැටෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. විහෙර විහාරස්ථාන දුර්වල වෙනවා, සාංගික දාන දුර්වල වෙනවා, කටින චීවර පූජා දුර්වල වෙනවා කියන එක ඒවා මීටත් වඩා ශක්තිමත්ව ගොඩනගෙයි. ඔයාලට නිවන් දකින්නවා නම් මෙන්න මේ විදියට විතරයි යන්න තියෙන්නේ. කොහොමද? දිට්ඨියා සුප්පටි විද්දා. Tamanගේම දෘෂ්ටියෙන් යා අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා අර බණ අහලා සුතානේ පළවෙනින් ඇහුවනේ. දතා ඒක දරාගත්තනේ වචසා පරිචිත ඒක සාකච්ඡා කළානේ පොත්වල හෙව්වනේ. මොකද ඇයි පොත්වල හොයන්නේ දේශකයව විශ්වාස කරන්නෙම නැහැ. ඒ කියන්නේ මාව විශ්වාස කරලා මේ ශාලාවට එන්නේ නැහැ. ඇයි මට වරදින්න පුළුවන්නේ? මට වරදින්න පුළුවන්. මේ හොඳට බණ කියාගෙන ඉන්නවා සම්පූර්ණ කන පිටිට කියනවා. මේ කාලේ දේශකයෝ බලන්නකෝ. ඇයි? එයාට එයාගේ දර්ශනේ විශ්වාසවන්ත නැහැ. මේ හොඳට ධර්මයේ කියාගෙන ඉන්නවා. දැන් මට මතකයි මේ අපි දන්න එක ස්වාමීන් වහන්සේනම කොත්තට ධර්මයේ කියන හිටියා. හොඳට ගැඹුරු දේශනා, ගැඹුරු ධර්මකාරණා, ওই විඥානේ පංචස්කන්ධය රෝමියෝ ගැන බණ කී හිටියා. මින්න දැන් වෙන කතා ටිකක් කියාගෙන යනවා. හොඳට පිළිවෙත් පුරාගෙන හිටියා. දැන් මින්න වෙන විදියකට එයාගේ වැඩ පිළිවෙල හදාගෙන. එතකොට ඇයි එතකොට එහෙම වෙන්න පුළුවන් නිසා සුතාදතා වචසා සුතාදතා විතරක් කරන්නේ අහලා දරා ගන්නවා විතරක් නෙමෙයි වචසා පරිචිතා යා වචනෙන් පුරුදු කරනවා. අහපු එක හොයනවා. ඔය සූත්‍රේ කොහෙද තියෙන්නේ? බණ කිව්වම අහන්න ඕනේ. සාමාන්‍ය ඔය කියන එක කොතනද තියෙන්නේ? මට කියන්න ඒක රෙෆරන්ස් එක කියන්න. මොකද මේ හැම එකටම මූලාශ්‍ර තියෙනවා. ඒ මූලාශ්‍රය අහන්න ඕනේ. ඒ මූලාශ්‍රය ඇහුවාම ඒක හොයන්න හරි ලේසි. ඉන්ටර්නෙට් එකේ මූලාශ්‍රය තියෙනවනේ. ඒතර ඒක හොයාගෙන ඔය ඒක තමයි ඇත්තටම වචසා පරිචිතා කියන එක ඇතුළේට ඒක අයිති. වචනින් පුරුදු කරනවා කියන එකම නෙමෙයි. ඒ කාලේ ඉතින් අර සාකච්ඡාවනේ පාවිච්චි කළේ. දැන් සමහරට සාකච්ඡා කරන්න ගෙදර කෙනෙක් නැති වෙන්න පුළුවන් ආරාමයට යන්න. ඒතර යා මොකද කරන්නේ? ඒ සාකච්ඡාවට අදාළ පරිච්ඡේදයට පුළුවන් අන්තර්ජාලය හරහා පොතපත හරහා හොයන්න පුළුවන්. උනන්දුව තියනවා නම් එයාට ඒ වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ දිට්ඨියා සුප්පටි විද්දා. ඒකෙන් තමයි මේ කාලේ අවබෝධය කරා යන්නේ. ඒතර මොකද එයා කරන්නේ? අර සුතාදත අහලා දරාගත්ත ටික එයාට ගලපනවා. එයා ඇතුලෙන් විමසනවා මං ඉන්නේත් අවිද්‍යාව තුලද? මා තුල අවිද්‍යාවක් හැසිරෙනවාද? මා තුලත් සංස්කාර රැස් වෙනවද? මා තුල රැස් වෙච්ච සංස්කාරයක්ද මේ විපාක දෙන්නේ? එයා විමසනවා. ඔය තමන්ව විමසන එක තියෙනවනේ හරි ලස්සන දෙයක් පින්නවත්. බලාගෙන ඉදි කෙලස් ටික වැටෙනවා. ඒක හරිම මිහිරි පින්නවත්. එයාට තේරෙනවා අහෝ මේ බඳු සංස්කාරයන්ගේ සංකීර්ණත්වයක්. මෙච්චර සංකීර්ණද මගේ කතාව? අනේ බුදුරජාණන් වහන්සේ නැත්තම් මේ ප්‍රශ්නේ ලියන්න බෑ නේද කියලා අවබෝධය ගැන මහ පුදුම පැහැදීමක් ඇති අන්න සද්ධාව මෝරන්න ගන්නවා. දිට්ඨියා සුප්පටි විද්දා. එයා ආවේ බණහන්ඩම සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ ගැන. එයාගේ සද්ධාව බලයක් විදියට වැඩෙනවා. අනේ මේ සංස්කාරයන්ගේ සංකීර්ණත්වය බුදුරජාණන් වහන්සේ නොඅදාලා නම් අනේ මට ඒ කවුරුවක් කියන්න නෑනේ. කියලා එයාට තේරෙනවා මේ තමන්ගේ ඇතුලේ හැසිරෙන සංස්කාර හරිම සංකීර්ණයි. කොච්චර සංකීර්ණද කියනවා නම් හොඳට කාලා බීලා ඉන්න ඔයාලව නිරේට ගෙනියන්න පුළුවන්. പ്രേත ලෝකෙට ගෙනියන්න පුළුවන්. තිරිසන් ලෝකෙට ගෙනියන්න පුළුවන්.
ඒ බඳු මට්ටමේ මහා භාග්‍ය සම්පන්න සංස්කාර ටිකක් අපේ ඇතුලේ අපිට පේන්නේ නැතුව හැසිරෙනවා. ඒක දිට්ඨිය සුප්පටි විද්දා සම්මා දිට්ඨියෙන් ඒක දකින්න විතරයි අපිට තියෙන්නේ, වෙන විකල්පයක් නැහැ. සම්මා දිට්ඨියෙන් දකින්න විතරයි තියෙන්නේ. කාලයක්, වේලාවක්, කලාවක් නැහැ සංස්කාරයන් විපාක දෙනකොට. ඒක කොච්චර අභාග්‍ය සම්පන්න තත්වයක්ද කියලා හිතන්න. මොන්න තරම් මේ හොන්දට ඉන්නවා ගහක් ගලක් වගේ. එකපාර කඩාගෙන වැටෙනවනේ. හොඳයි මම නම් ওই විදිහට කඩාගෙන වැටෙන්නේ නැහැ, මට නම් ඕක අදාළ නැහැ කියලා මේ මිහිපතින් එක මිනිහෙකුට කියන්න පුළුවන්ද? කාටවත් කියන්න බෑනේ. එච්චර සංස්කාර සංකීර්ණයිනේ. ඒ සංස්කාරයන්ගේ සංකීර්ණත්වයේ ලෝකෙට තේරෙන්නේ නැහැ මේක අපි තේරුම් ගත්තට. ඒකට අයි කිසිම සාධාරණත්වයක් ලෝකේ නැහැ. මම දැක්කා පෞගේ කාලේ විශාල කිඹුල්ලු ඉන්න තැනකට මේ මං හිතන්නේ ඌරු පැටවු ටිකක් තල්ලු කරනවා එතනට. එතකොට ඒක බොහොම පෞග කාලේ ඉතා ප්‍රචණ්ඩ ඉතාම සංවේදී වීඩියෝ එකක් විදිහට ওই සමාජ මාධ්‍යවල එහෙම පළ කරලා තිබුණා. එතකොට ඒ ඌරෝ ආහාරයට දානවා අර මේ විශාල කිඹුල්ලු ඉන්න කිඹුල් ග්‍රහණේ වැඩි වෙච්ච තැනකට දානවා. එතකොට එක ඌරෙක් ටිකක් වැඩි හිටි ටිකක් මෝරපු ඌරෙක් එයා හැරිලා එනවා. හැරිලා එනකොට ආයෙ තල්ලු කරලා දානවා. බලන්න එතකොට මේ දුක, මේ සංස්කාරයන්ගේ සංකීර්ණත්වය කවුද ඒකට සාධාරණ ඉල්ලන්නේ? ඌරෙකුට එහෙම කොහෙද සාධාරණත්වයක් තියෙන්නේ? ඌර වෙනුවෙන් කොහෙද අධිකරණ හැදිලා තියෙන්නේ? ඌරෙකුට යන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණය මොකද්ද? අපි ඔක්කොම මෙහෙනේ කතා කරන්නේ. එතකොට ඌරෙක්ගේ කතාව විදියට මගෙත් ඔබෙත් කතාව ලියවෙන්න බැරිද? සංසාරේ විශ්වාස කරනවා නම්, සම්මාදිට්ඨියක් තියෙනවා නම්, ඉපදෙමින් මැරෙමින් යන භව ගමනත් විශ්වාස කරනවා නම්, යාන්තම් හරි සම්මාදිට්ඨියක් තියෙනවා නම් එයා දැන් ආයෙ උපදින එක පිළිගන්නවා. ඒකට විද්‍යාත්මක සාක්ෂි ඕන තරම් දැන් ඉදිරිපත් වෙලා තියෙන. දැන් ලෝකෙත් පිළිගන්නවා ආයෙ උපදිනවා කියලා. ඉස්සර තමයි පිළිගත්තේ නැති දෙවියෝ අතරට යනවා රෝමියෝ කියලා. එතනින් කතාව අහලා දැම්මේ. දැන් ලෝකෙ පිළිගන්නවා දෙවියෝ අතරටත් යනවා තමයි. හැබැයි භවය කියලා එකක් එයා තුල අවිච්ඡින්නව හැසිරෙනවා කියලා. ඒක ඇතුලේ යාට හම්බුන ඉතා ස්වල්ප පරිච්ඡේදයක් ඇතුලේ තමයි මේ සමස්ත අපේ කතාව ලියවිලා තියෙන්නේ කියලා. ඒතර ආයි උපදිනකොට දැන් ලෝකෙ පිළිගන්නවා වේමත්තතාවයක් තියෙන බව. ඉපදීමේ වේමත්තතාවය දැන් ලෝකෙ පිළිගන්නවා. කලින් බටහිර ලෝකේ ಜಾති වේමත්තතාවයක් පිළිගත්තේ නැහැ. උපතේ විවිධත්වයක් පිළිගත්තේ නැහැ. ඒගොල්ලෝ එතන යහට කතා කළේ නැහැ. දැන් ලෝකේ අවධිකමක් තියෙනවා ඒක ගැන. මේ අපගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටේට ලෝකේ හැරීගෙන ඉන්නේ ඒකයි. අපේ ස්ථීරව ජීවිතේ ළඟදී අතහැරෙනවා. අතහැරෙනකොට මේ සංස්කාරයන්ගේ සංකීර්ණත්වයේ විසින් අපිව අවුල් කරනවා. පින්වත්නි, අපි ඉන්නේ බොහොම නිර්වුල් මට්ටමක නෙමෙයි. අපි ඉන්නේ මහා අවුල් ජාලාවක. එතකොට මේ සංස්කාරයන්ගේ තමා තුළ ගොඩනැගිච්ච සංස්කාරයන්ගේ සංකීර්ණත්වයේ දිට්ඨිය සුප්පටි විදය එයා විමසනවා. මේ කාලේ නිවන් දකින්න තියෙන මේ පාරෙන් විතරයි. එයා විමසනවා. එහෙම විමසනකොට තේරෙනවා මේ සංස්කාරයන්ගේ වේමත්තතාවය නිසා විඥානේ පිහිටන එකේ වේමත්තතාවිකුත් යට වැටෙනවා. විඥානේ පිහිටන තැන ගර්භාෂයම නෙමෙයි කියලා යට වැටෙනවා. මව් කුසේ කලල රූපයක්ම ඇසුරු කරගෙන නෙමෙයි කියලා යට වැටෙනවා. ඊට වඩා මේ විඥානේ පිහිටන එකේ වේමත්තතාවයේ යා තුලින් පේන්න ගන්නවා. එයා විශ්වාස කරන්නේ ආය මනුස්ස ලෝකෙට එවි කියලා. ඒ මනුස්ස ලෝකෙට එන එකේ දුෂ්කරත්වය සංස්කාරයන්ගේ සංකීර්ණත්වය තුල ඒ මනුස්ස ලෝකෙට එන්න තියෙන අවකාශයේ වසාගෙන ඉන්න බව යාට දැනෙනවා, පේනවා, වැටේනවා, තේරෙනවා. එතකොට යාට තේරෙනවා ඒකට බලපාන ප්‍රාමාණික සාධකේ තෘෂ්ණාව නේද මේ තණ්හාවේ විවිධත්වය. මේ මා තුල ගොඩනැගිච්ච තණ්හාවේ ව්‍යාකූලත්වය කොච්චර බරපතලද කියනවා නම් ගිය මාසේ දැක්කේවට, ගිය අවුරුද්දේ දැක්කේවට, ඊට ඉස්සෙල්ලා දැක්කේවට පවා මා තුල සියුම් තෘෂ්ණාවක් මෝරනවා. ඒවා විස්තර වශයෙන් මාගේ මනස තුල මතකේ රැඳී පවතිනවා. විස්තරාත්මකව මා තුල මතකයක් තියෙනවා. ඒ විස්තරාත්මක මතකයක් ඇතුලේ යා වාසය කරන විදිය, වාසය කරන ආකාරයට වැටහෙනවා.
එතකොට මොකද වෙන්නේ? එතකොට යාට තේරෙනවා මා තුළ ගොඩනැගෙන මේ තෘෂ්ණාවේ තියෙන ප්‍රබලත්වයේ අනුව නේද මගේ ගමන් මඟ තීරණය වෙන්නේ කියලා යා දකින්නකොට පින්වත්නි ඒ දැක්ම තමයි දිට්ඨියා සුප්පටි විද්දා. එහෙම දැකලා මොකද කරන්නේ? එහෙම දැක්ක කියලා නිවන් දකින්නේ නැහැ. එයා ඊළඟට මොකද කරන්නේ? ඊළඟට එයා අනිත් පැත්ත නිරෝධේ විමසන්න ගන්නවා. දැන් කලින්ම රහතන් වහන්සේලා නිරෝධය විතරයි බැලුවේ. එතකොට ඒ කාලේ බණ කියන එක කොච්චර ලේසි වෙන්නේ නැද්ද? ඒ තියුණු ප්‍රඥාවට නිරෝධයේ දැන් අද වුණත් තේරෙනවා දැනුම පවා ගන්න විදිහේ දැනුම් ඥාන මාර්ග ගොඩාක් තියෙනවා. බලන්න පින්වත්නි හොඳට දැනුම ගන්න අයගේ පවා මානසික ස්වභාවය විවිධයිනේ. ප්‍රඥාවත් අන්නේ වගේ. දැන් හැමෝටම වෛද්‍යවරු වෙන්න බෑනේ. හැමෝටම ඉංජිනේරු මහතුරු වෙන්න බෑනේ. හැමෝටම එහෙම වෙන්න බෑ. ඒකට හේතුව ඒකට යාගේ මනස තුල පවතින දැනුම දරා ගැනීමේ ඥාන මාර්ගයට එකතු වීමේ විවිධත්වයක් මනස තුල තියෙනවා. ඒක කොහොමද ගොඩ නැගුණේ කියලා බටහිර ලෝකෙටත් කියන්න බෑ. ඒක ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. සමහර අය බලන්න කොච්චර කිව්වත් ඇතුළට යන්නේ නැහැ ඔළුවට. කොච්චර කිව්වත් යන්නේ නැහැ. සමහර අයගේ මතක ධාරිතාවය හරිය පොඩි. අන්න ඒ වගේ පින්වත්නි මේ ඒ ලෝකයේ ඇතුලේ කතාවට අයිති දේ තමයි දැනුම. ප්‍රඥාව කියන්නේ ලෝකෝත්තර කතාවට අයිති දේ. ඒක හරියම විවිධයි. ඒක ගොඩාක් මියදිලා තියෙන්නේ දැන් මේ වෙනකොට. මේ බුද්ධ ශාසනය අවසන් වෙනකොට ප්‍රඥාව මැරෙනවා සම්පූර්ණයෙන්ම. ඒ මැරිච්ච ප්‍රඥාව ආයේ පණ ගස්සන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකට ගොඩාක් ಗುಣධර්ම ඕන. බුදු කෙනෙක් පහළ වෙලා පින්වත්නි අමාරු දෙයක් ඒ කරන්නේ. දැන් ලෝකයට විඥානය මොකද්ද කියලා ඇහුවොත් ලෝකේ දන්නේ නැහැ. නාම රූප මොකද්ද? සලආයතන මොකද්ද? ස්කන්ධ මොනවද? ආයතන මොනවද? පටිච්චසමුප්පාද කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ලෝකෙට දන්නේ නැහැ. අනික මේක තරහා ගන්නත් බෑ. කොච්චර දැනුවත් තියෙන කෙනෙකුට උනත් පටිච්චසමුප්පාදය කියන එක තෝරන්නකො එයාට යන්නේ නැහැ ඇතුළට. ඒක ඔළුවට යන්නෙම නැහැ. ඒ හේතුව මොකද? අර ප්‍රඥාව නැතිකම. ප්‍රඥාව නැතිකමට. පින්වත්නි හොඳට මතක තියාගන්න මේ ප්‍රඥාවට නම් කඩා වැටෙන්න දෙන්න එපා. ඔයාලා තුල තියෙන ප්‍රඥාව මියදෙමින් තියෙන්නේ දැනුත්. ඒක ඒ මියදෙන එක නවත්තන්න පුළුවන් එකම තැන තමයි ධර්ම ශ්‍රවණය. ඒ පළවෙනික සුතා, දතා, ඊට පස්සේ දරා ගැනීම, වචසාපරිචිතා, සාකච්ඡා කරන එක, පොතපත බලන එක ගොඩක් ඒවා කරන්න ඕන. මනසානුපෙක්කිතා. ඒක ඊට පස්සේ තමයි දරාගන්නේ. මේක තමයි ධර්මය කියලා. ඒ දරාගෙන දිට්ඨිය සුප්පති විද්දා. එයා තුල විමසන්න ගන්නවා. එයාවම බලනවා. මේ කියපු එක ඉස්සරහින් තියෙන එයාගේ ඇතුළ බලනවා. දැන් අපිට ඇතුළ පේන්නේ නැහැනේ. අපිට ලෝකෙනේ පේන්නේ, එළියෙනේ පේන්නේ. එතකොට දැන් අපිට ඇතුළ පෙනුනත් මම ආයන එකකින් ඇතුළ පේන්නේ. ඒ කියන්නේ සමහර අය ඇසට අහු වෙලා යනවා, සමහර අය රූපයට අහු වෙලා යනවා. ඒ කියන්නේ ඇසට අහු වෙනවා කියලා කියන්නේ යා මම කියන එක ඇතුළේ අහු වෙනවා, ඒක රූපයට අහු වෙනවා. මගේ කියලා ලෝකෙ දිහා බලනවා. ලෝකෙට ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ අර මම මගේ කියලා ගත්ත එක ඇතුලේ නන්දි රාගය හදනවා. ලෝකෙට ඔච්චරයි තියෙන්නේ. එතකොට නන්දි රාගය ඇතුලේ මම වෙමි කියන ගතියක් ඇතුලේ යා තුල මහ විශාල ආත්ම දෘෂ්ටියක් මෝරකන වැඩෙනවා. ලෝකෙට ඔච්චරයි තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සුතා දතා වචසා පරිචිතා මනසානුපික්කිතා දිට්ඨිය සුප්පටිවිද අන්න ඔය අන්තිම කෑල්ලේදී එයා මොකද කරන්නේ? එයා තුල හැසිරෙන අවිද්‍යාව, එයා තුල හැසිරෙන සංස්කාර, එයාගේ විඥානීය පිහිටන විදිය, ඒකේ වේමත්තතාවය, එයා තුල ගොඩනැගෙන තණ්හාව, අතීත අනාගත වර්තමාන අපි අරිස්සලා කිව්වේ ඒ කතාව එයාටම ගලප ගන්නවා. ඒක කරන්නේ භාවනාවේ. හොඳට වාඩි වෙලා භාවනාවෙන් තමයි යාට ගලප බලන්නේ. එතකොට අර කෙලෙස් කඩා වැටෙනවා. කෙලෙස් ටිකෙන් ටික පින්වත්නි කඩාගෙන වැටෙනවා. එහෙම අර මේ කෙලෙස් ටික එයා තුල පින්වත්නි කඩාගෙන වැටෙනකොට එයාට අර කෙලෙස් කඩා වැටීමෙන් සැහැල්ලුවක් උපදිනවා. ඒකට තමයි අපි ප්‍රීතිය කියලා කියන්නේ. පීති සම්බොජ්ජංගය කියලා එහෙම කියන්නේ. අර කෙලස් ටික වැටෙන්න හිත ප්‍රීතියටපත් වෙනවා. ප්‍රීති සම්බොජ්ජංගය කියලා අපි ඔකට කියන්නේ. එතකොට මෙන්න මේ විදියට යා ඇතුළ විමසනකොට මේ තමයි පින්වත්නි දිට්ඨිය සුප්පටි විද්දා කියන එක. ඒ කියන්නේ මේක ඇතුලේ එයා මේ විදියට තමන්ව විමසලා එයාට එතකොට තේරෙනවා මේ මහ විශාල දුකක් නේද. නිකන් අපේක්ෂා බංගත්වයක් වගේ එකක් එන්න පුළුවන්, කනස්සල්ලක් එන්න පුළුවන්. ඒ කනස්සල්ල හොඳයි ඇත්තටම. කෙනෙක් කියන්න පුළුවන් නෑ ඉතින් ඒක හොඳ වෙන්නේ කොහොමද? ඊට කලින් එහෙම එකක් තිබ්බේ නෑනේ. ඊට කලින් කනස්සල්ලක් තිබ්බේ නෑනේ. පින්වත්නි කනස්සල්ල තමයි ඔයාලා නිවනටපත් කරන්නේ.
මේක දුකක් කියලා නිකන් ඇඟට දැනෙන්න ගන්නවා. අද අපිට දැනෙන්නේ නැහනේ. අපි බණ කියනකොට ඇත්ත තමයි හාඳුරන්නේ මේක නම් මහ විශාල දුකක් කිව්වට ඔයාලට මේ දුකක් කියන අදහස ඔයාලගේ ඇතුලේ රෝපණය වෙලා නැහනේ. ඒ නිසා මේක දුකක් කියලා ආය අනිත් පැත්තට හැරිලා ඔයගොල්ලෝ සැපේකින් ආත්ම දෘෂ්ටියකින් මමායනයකින් අස්මිමානයකින් ලෝකයේ පිළි අරගෙන ඒ ලෝකයේ ඇතුලේ නෙමෙයිද වැඩ කරන්නේ කියලා ඔයාලගේ ඇතුලෙන් විමසලා බලන්න. ඇයි අර මේක දුකක් කියලා ඇතුලේ රෝපණය වෙලා නැහැ. ඒතර ඔයගොල්ලෝ කියාවි දුකක් විදියට රෝපණය වෙලා නැති එක කොච්චර හොඳයිද? පින්වත්නි මේක දුකක් කියලා දකින්න නැති කෙනා මේ දුකෙන් මිදෙන්න ඕන කියන අදහසට යන්නේ නැහැ. අන්න ඒ අදහස වෙනුවෙන් තමයි මේක දුකක් කියලා අපි ඇතුලේ පදිංචි කරගන්න ඕනේ. කෙනෙක් කියනවා මේක දුකක් කියලා දකින්න එක ජීවිතේ එපා වෙන්න පුළුවන් නෑ පින්වත්නි මේක දුකක් කියලා දකින්නකොට තමයි දුකෙන් මිදෙන්න ඕන කියලා හිතෙන්නේ. ඒ දුකෙන් මිදෙන්න ඕන කියලා හිතෙනකොට දිට්ඨියා සුප්පටි විද්‍යා කියන කෑල්ලට මේ දුර්වල ප්‍රඥාවන්තයෙකුට හරියන ධර්ම රටාව මේ කියන්නේ. ප්‍රඥාව කඩා වැටිච්ච ප්‍රඥාව දුර්වල වෙච්ච මිනිස්සෙගේ ප්‍රඥාව පණ ගහලා ගන්න විදිය මේ කියන්නේ. ඊට පස්සේ තමයි මේක දුකක් කියලා දැනෙනකොට පින්වත්නි මේ අපේ හිතේ ස්වභාවයක් තියෙනවා. මේ අපිට ආවේනික ස්වභාවයක් තියෙනවා. යම් තැනක දුකක් කියලා දැක්ක ගමන්ම මේ සිත දුකින් අයින් වෙන්න හදනවා. මේක හැටි. මේක දුකක් කියලා දැන් අපිට මේක කන පිටට හිතෙනවා දුක සැපයක් විදියට පේනවා. ඒකට අපි කියන්නේ දිට්ඨි විපල්ලාස කියලා. මේ ඉපදෙමින් මැරෙමින් යන ගමනේ ජරා මරණ දුක මහ විඩාබරයි පීඩාකාරී කියලා දකිනවා. නමුත් අර මේ අපේ දිට්ඨි විපල්ලාසෙට දුකම බාර ගන්නවා. දුක මේකේ අවදානම දැනිච්ච ගමන් අපි ඊළඟට කරන්නේ මොකද්ද? එතනින් අයින් වෙන එකනේ. හොඳම දේ අපේ හිතේ හැටි. අපිට යම් තැනක අවදානමක් කියලා දැක්කොත් අපි ඊළඟට කරන්නේ පින්වත්නි අවදානමෙන් අයින් වෙන එක. අපිට අවදානමක් කියලා දැනෙන්නේ නැති. ඒ අවදානමක් කියලා දැනෙන්න තමයි පින්වත්නි අපි කරන්නේ මේ රටාවට විමසනවා. අනේ මා තුල අවිද්‍යාව හැසිරෙනව නේද? තණ්හාව හැසිරෙනව නේද? සංස්කාර හැසිරෙනව නේද? ඒ නිසා මට විඥානෙ පිහිටන විවිධත්වයක් නේද තියෙන්නේ? මේ මනුස්ස ලෝකෙ ඉපදුනාට මට මනුස්ස ලෝකෙ එන යන්නේ ගැන විශ්වාසවන්ත සාක්ෂි නෑ නේද? මගේ කතාව ඌරෙක් විදියට, මාළුවෙක් විදියට, බල්ලෙක් විදියට මගේ කතාව ලියවෙන්න පුළුවන් නේද? ඒතකොට මම මේ අද අනුගමනය කරන ජීවන රටාව ඇතුලේ මට මෙබඳුම ජීවිතයක් ලැබෙයි කියලා ඉතා විශ්වාසවන්ත සාධක නෑ නේද? තණ්හා උපාදාන ආදී ගති කෙලස් ගතිය පදනම් කරගෙන මම කෙලස් වලට අහු වෙන රටාවක් ඇතුලේ නේද ඉන්නේ? මේ ජරා මරණ දුකෙන් මේ විදිහට දකින්නකොට එයාට එයාගේ අවදානම වැටහෙනවා. මේ හිතේ ස්වභාවයක් තියෙනවා. අවදානම දැක්ක ගමන් අවදානමෙන් මිදෙන්න ලෑස්ති. ඒ හිතේ හැටි හොඳට බලන්නකෝ. ඔයාලට මෙතන අවදානමක් කියලා දැනුනොත් ඔයාලට මේ බණ වලින් වැඩක් නැහැ. ඕගොල්ලෝ මේක අතහැරලා දුවන්න පටන් ගන්නවා. එතකොට ඔයාලට උවමනා තියෙන ඔයාලට ගැලවෙන්න මිසක් ඊට පස්සේ තමයි දෙවෙනියා ගැන බලන්නේ. තමන්ට තමන්ගේ ජීවිතය ගැනයි තෘෂ්ණාව තියෙන්නේ. එතකොට මේ සසර අවදානමක් කියලා දැක්ක ගමන් එයාට ගැලවෙන්නයි හිතෙන්නේ. හිතේ හැටි. මේ හිතේ ස්වභාවය තමයි මට ගැලවෙන්න ඕන කියන අදහස එනවා. ඒ අවදානම පෙන්වන්න තමයි අර මේ දුක සමුදේ වෙලා තියෙන විදිය ගැන කියන්නේ. කෙනෙක් අහන්න පුළුවන් මොකටද ඔච්චර දුක ගැන දැනගන්නේ? ඒ දුක ගැන දැනගන්න පින්වත්නි මේ අවදානමෙන් මිදෙන්න හිත පහළ වෙනවා. අන්න එතකොට අර සාරිපුත්තයන් වහන්සේ බලාපු විදිය තියෙන ඒ කාලේ ඒ විදියට බලන්න ගන්නවා. කොහොමද? නිරෝධය. මේ අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය අනවබෝධය. මේක අවබෝධ වුණොත් මේක දුකක් විදියට දැක්කොත් මෙන්න තමයි අවබෝධය. බුදුරජාණන් වහන්සේ බුද්ධ කියන ස්වභාවය තුළ මතුවෙච්ච අවබෝධය මේ. මෙන්න මේකෙන් තමයි ඔයාලා නිවනට එකතු වෙන්නේ. තවම නිවනට එකතු වෙන්න ඇවිල්ලා නැහැ. මෙතනින් තමයි ඇත්තටම මාර්ග සම්මාදිට්ඨියෙන් ඵල සම්මාදිට්ඨිය ශ්‍රාවකයා එකතු වෙන්නේ. ඒතකොට එයා දකිනවා මේ දැන් එයාට ගලප බැලුවානේ අවිද්‍යාව මා තුළ හැසිරෙනවද සංඛාර මා තුළ හැසිරෙනවද මගේ විඥානයේ මේ විදිහට මේක දිගට පිහිටයිද මා තුළ තණ්හාව තියනවද තණ්හාව තියනවා මා තුළ භවය තියනවද උපාදානිය තියනවද ජාතිය නිසා පිහිටනවද අනේ මට ජරා මරණ දුකින් ගැලවිල්ලක් නෑ නේද කියලා ඔය පින්නතුන්ලාට විමසා බලනකොට ඔයාලට මේක සමස්ත දුකක් කියලා ඇතුළෙට දැනෙනවා. මේ ගමන කිසිම ආස්වාදයක් නැහැ. ආස්වාදයේ තිබ්බත් බොහොම පොඩ්ඩයි.
නැතුවම නෙමෙයි දරුවා දැක්කාම, බිරිඳ දැක්කාම, ස්වාමියා දැක්කාම, ඒ අය ළඟින් ඉන්නකොට, ඒ අයත් එක්ක කෑම බීම කාලා ඉන්නකොට, ඒ අයත් එක්ක කෑමට එළියට ගියාට පස්සේ ඒකේ පොඩි ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒ ආස්වාදේ බොහොම පොඩ්ඩයි. මේ සංසාරයේ ඇතුලේ ආස්වාදේ පොඩ්ඩක් තිබ්බට ආදීනව ගොඩක් තියෙනවා. අනිත්‍ය විලා යන විපරිණාමයට පත් වෙලා යන සදාතනික රිද්මයක අපි ඉන්නේ. ඕනෑම වෙලාවක නොහිතන විදියට අහම්බෙන් අපි නොහිතන ආකාරයට කඩා වැටෙන්න පුළුවන් ලෝකයක් ඇතුලේ අපි ඉන්නේ. ඒ නිසා මේක ඇතුලේ විශ්වාසවන්ත සාක්ෂි නම් මොකුත්ම නැහැ. පොඩ්ඩක්වත් තියනවා කියලා හිතන්නේ. කිසි කෙනෙක් විශ්වාස කරන්න එපා පින්වත්නි. මේ සසරෙහිම විශ්වාස කරන්නේ. මොකද එයාට යාවවත් විශ්වාස නැති මට්ටමක් තියෙන්නේ. ඒකනේ බුද්ධ ශාසනය කියන්නේ පුත්තා මත්ති. මට පුත්තු ඉන්නවනේ කියලා හිතෙන එක. ධනම් මත්ති නෑ මට ඉතින් යම් ආර්ථිකයක් තියෙනවනේ. හයියක් තියෙනවනේ මැරෙනකන් ඉන්න කියලා හිතෙන එක. ඇතුලේ මොකද්ද තියෙන්නේ? යථාර්ථය. යථාර්ථය කියන්නේ සාස්වතාර්ථය. ඉති බාලෝ විහඤ්ඤති. ඒ ප්‍රඥාව මෝරලා නැතිකමට ඔයක වෙන්නේ කියනවා. එද ඊළඟට බුද්ධ ශාසනයේ තර්කයක් ගොඩ නගනවා. මොකද්ද? අත්තාහි අත්තනෝ නත්ති. ඔය තමන්ට තමන්වත් පරිස්සම් කරගන්න බැරි වෙලාවක කුතෝ පුත්තං පුතෙක් ගැන හිතන්නේ කොහොමද? කුතෝ ධනං ආර්ථිකය ගැන භෞතික සම්පත් ගැන හිතන්නේ කොහොමද කියලා ධර්මයේ ප්‍රශ්න කරනවා. ඒ ධර්මයේ කරන ප්‍රශ්නාවලිය තර්කයක් එක කරන්නේ. ඒ විදිහට තර්ක කළොත් මනසින් ධර්මයේ ඉස්සරහින් තියාගෙන පින්වත්නි ඔයාලට හිත දෙන්නේ ලෝකෝත්තර වෙන්නමයි. ඇයි මේ ගෙවන අවුරුදු 80ක විතර සමස්ත සාකච්ඡාව ඇතුලේ අපේ කතාව පරිච්ඡේදයක් විදියට අපි සාර්ථක නැහැ. කිසි මිනිහෙක් සාර්ථක වෙලා නැහැ ලෝකයේ ඇතුලේ. සාර්ථකයි නම් එයා මේ වෙනකොට තෘප්තිමත් භාවකින් ඉන්න ඕන. සාර්ථක මිනිස්සු ගැන ලෝකේ මාධ්‍ය කතා කරනවා, ඒගොල්ලෝ මීඩියා වලට ගෙන්නනවා, ගෙන්නලා ඒගොල්ලෝ ගැන විවිධ මේ මිනිසුන්ට ඒගොල්ලෝගේ දැනුම බෙදා. එයා ඔය කියන තරම් සාර්ථක නම් එයා සම්තෘප්තිමත් වෙලා ඉන්න ඕන දැන්. අද අතිශයින්ම තෘප්තිමත් කාටද පින්වත්නි අතිශයින්ම තෘප්තිමත් ජීවිතයක් තියෙන කිසි කෙනෙකුට නැහැ. අපේක්ෂාත් අල්ලගෙන ඔය ඉන්නේ. පින්වත්නි ලෙඩ ඇඳේ හරියට ඇවිද ගන්න බැරුව හරියට කැම ටික ගන්න බැරුව පවා යාගේ ඔළුවේ අපේක්ෂා තියෙනවා භවයේ ඇතුලේ. දිනා ගන්න ඕන ලෝකයක් යාට වැටහෙනවා. ජයග්‍රහණය කරන්න ඕන ලෝකයක් යාට වැටහෙනවා. පින්වත්නි මේක නම් අපි පතාපු එක නම් නෙමෙයි. මේක දුකක් තියෙන එකක්. මේක දුකින් පිරිච්ච එක. මේ අවබෝධය හදාගත්තොත් මේ දුක කඩාගෙන වැටෙනවා පින්වත්නි. බුද්ධ ශාසනයේ ඉන්න ශ්‍රාවකයා අඬන්නේ. හොඳට බලන්නකො පැවිද්දෙක් ගිහියෙකුට වඩා සෝසුසුම් වෙලන්නේ නැහනේ. දැන් ගිහියෝ හරියට සෝසුසුම් වෙලනවා අහිමි වීම ඉස්සරහා. පින්වත්නි බුද්ධ ශාසනය ඇතුලේ පිළිවෙත් පුරන්න ආවට පස්සේ කඳුළු වෙන්නේ නැහැ. ඒකෙන් කියවෙන්නේ කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව නැහැ කියලා නෙමෙයි. ඒක හොඳට තියෙනවා. Tamanට කණ්ඩ තියෙන ටික හරි බෙදලා දෙන්න පුළුවන් මට්ටමට එයා තුල පුදුමාකාර මෛත්‍රී සහගතකමක් තියෙනවා. කඳුළු වෙන්නේ නැහැ. අපි කැමති අපිත් එක්ක අඬන අයටනේ. බුද්ධ ශාසනය හිම නෑ. බුද්ධ ශාසනය තමයි අපේ සම්පූර්ණින් කඳුළු පිය දාලා තියෙන්නේ. බුද්ධ ශාසනය හිමයි කරේ. නමුත් ලෝකයා කැමති ලෝකයේත් එක්ක hina වෙනවා නම්, එයත් එක්ක අඬනවා නම්, අපි hina වෙනකොට ලෝකයේත් hina වෙනවා නම් අපි කැමති. ඒකනේ කියන්නේ පොඩ්ඩක් අද වගේ දවසක hina වෙලා ඉන්නකෝ කියලා මිනිස්සු කියන්නේ. අපි එහෙම නෑ. මිනිස්සු කියනවනේ එහෙම. ඇයි වට අදවත් බැරිද පොඩ්ඩක් hina වෙලා ඉන්න? බුද්ධ ශාසනය හිම නෑ. එතකොට ඒ වගේම මතක තියාගන්න බුද්ධ ශාසනයේ කඳුලට ඒ කියන්නේ පින්වත්නි මේ සිත විසින් අවබෝධය තහවුරු කරගත්තට පස්සේ දුක කියන එක ප්‍රතික්ෂේප කරන්න ගන්නවා. මේ සිත විසින් දුක ප්‍රතික්ෂේප කරන්න ගන්නවා. ප්‍රතික්ෂේප කරන්න ගත්ත ගමන් පැවැත්ම කඩාගෙන වැටෙනවා. ජාතිය නිරුද්ධ වෙනවා. ආයේ කවදාවත් ජරා මරණ දුක හැදෙන්නේ නැති විදියට දුක නිරුද්ධ වෙනවා. දැන් මෙන්න මේ විදියට යා බලනකොට දැන් අර සාරිපුත්තයන් වහන්සේ බලාපු විදියට දැන් යා විමසනවා. මේ අවිද්‍යාව නිරුද්ධ වුණොත් මට මේ තුන් භවයටම අයිති සංස්කාර ටික දුකක් විදියට පෙනුනොත් දුකක් විදියට පෙනිච්චව කවුද පින්වත්නි බාරගන්නේ? මා තුළ රැස්සෙන සංස්කාරයන් ගැන මම මැදිහත් වෙනවනේ. මැදහත් වෙනවා නේද සිතින්? මැදහත් වෙනවා. ඒව ගැන මැදහත් වෙනකොට
විඥානයේ පිහිටන එකත් නිරුද්ධ වෙනවා. විඥානයේ පිහිටන්නේ සංකාර මතින්. සංකාර හැබැයි මේවා කියන එක තේරෙන්න නම් අපි කියපු පටිච්චසමුපාද දේශනා 20ක් අහලා තියෙන්න ඕන. මොකද මට මේ දේශනාවේදී විඥානය මොකද්ද කියලා තෝරන්න බෑනේ. සංස්කාර මොනවද කියලා වෙන වෙනම පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිඤ්ඤාභි සංකාර කිය කුසල සංස්කාර, අකුසල සංස්කාර කිය මේ සංස්කාර කියන විශාල විෂයක් ඒක. ඒක මම මේකෙදි තෝරන්නේ නෑනේ. ඒක යාට තේරෙන්නේ. ඇත්තටම මේ දේශනා තේරෙන්නේ නැත්නම් යාට එයා බණ අහලම නෑ ඒකයි. බණ අහලා නැතිකමට ඔය තේරෙන්නේ නැත්තේ. නැත්තම් මේක තේරුම් ගන්න බැරි මට්ටමට ඔයගලගේ ප්‍රඥාව මොට වෙලාම නෙමෙයි. මේ ඇයි සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතානේ. අසා ගැනීම දරා ගැනීම මලි පළවෙනි කර අහලා නැත්තම් ඉතින් මේ හැමදාම මෙතනට එන අයට අපිට මුල ඉඳලා කියන්න බෑ. එතකොට යා අහන්න ඕනේ ඒව නැවත නැවත. එතකොට මේ Nirodhe බලන්න ඕන. එතකොට සංස්කාර නිරුද්ධ වුණොත් විඥානය නිරුද්ධයි නේද? සංකාර පින්වත්නි ඔයාලා මේ වෙනකොට ඔයාලගේ විඥානයේ පිහිටියේ මව් කුසේනේ. ඒකනේ මිනිස්සෙක් විදියට ඔයාලගේ ජීවිතේ ලියවෙලා තියෙන්නේ. ඔයාලගේ කුසට විඥානය අරන් ආවේ පැරණි කුසල සංස්කාර. ඒක තමයි ඔයාලගේ දුක තීරණය කරලා තියෙන්නේ. අඬන්න හේතු යෙදෙනවද hina වෙන්න හේතු යෙදෙනවද කියන එක ලෝකේම හදපු එකක් නෙමෙයි. ඔයාලගේ පැරණි සංස්කාර ඔයගොල්ලන්ගේ හැඬීම තුලත් සිනහව තුලත් තියෙනවා. සංස්කාර ගැන මැදහත් වුණාට පස්සේ ඒ මැදහත් වෙච්ච කෙනා තුල පින්වත්නි ඒ සංස්කාරම අනිත්‍යයි කියලා බැලුවොත් ආපොයි වැඩන්නේ. මේ hina වෙන්නම අදාළ මාව ආස්වාදයෙන්පත් කරන්න අදාළ සංස්කාර මට විපාක ඉදිරිපත් වෙලා තිබුණත් සංස්කාර නම් අනිත්‍ය වෙලා යන්නේවා. අන්න ඒ අනිත්‍යයි කියලා බලන එක තමයි මේ කාලේ අවබෝධය කරා යන්න තියෙන ඉතා ප්‍රබලම සාධකේ. එතකොට විඥානයේ නිරුද්ධ වීම සංකාර නිරුද්ධයි, සංකාර නිරුද්ධ වීමෙන් විඥානයේ නිරුද්ධයි. එතකොට මේ Nirodhe දිහා බලනකොට සිත මැදහත් වෙනකොට ලෝකෙට තණ්හා කරන්න හිතෙන්නේ නැහැ. තණ්හාව ගැනත් මැදහත් වෙනවා. තණ්හාව ගැන මැදහත් වෙනකොට තණ්හා කරන්න පුළුවන් ලෝකයක් අහුවෙන ලෝකේ ගැනත් මැදහත් වෙනවා. උපාදානය ගැනත් මැදහත් වෙනවා. එතකොට ලෝකයේ වෙනුවෙන් කියනකම හිතනකම කරනකමට යන්නේ නැහැ. පුළුවන් තරම් හිත මැදහත්ව පවතිනවා. ලෝකයේ පිළිබඳ අපේක්ෂා දල්ව ගන්නේ නැහැ. එතකොට අනාගත පුනර්භවයේ පිණිස කර්ම රැස් වෙනවා නම් ඒකත් හිත මැදහත්ව පවතිනවා. කර්මය නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. මෙන්න මේ Nirodhe පිළිබඳ දකිමින් මැදහත් කරගෙන අනිත්‍යයි නේද අනාත්මයි නේද අන්න ඒක තමයි වැදගත්ම දේ. එනම් මේ බඳු නිරුද්ධ වී යන ලෝකයක් නම් තියෙන්නේ. ඒ බඳු නිරුද්ධ වී යන ලෝකයක් කොච්චර අනිත්‍යයිද? මං කොච්චර මනාපුණත් මගේ අතේ තියාගන්න බැරි ලෝකයක් නම්, මං කොච්චර අමනාපුණත් විසි කරලා දාන්න බැරි ලෝකයක් නම් තියෙන්නේ. ඒක මොන්න තරම් අනාත්ම ස්වභාව මට අයිති නැති එකක්ද? මට මේ ලෝක ධර්මතාවයකට සිද්ධ වෙන සමස්ත සංසිද්ධියක් තියෙනවා මට ඕන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම අඬන්න හේතු යෙදෙනවට කැමැතිම නැහැ. අනේ පින්වත්නි ජීවිතේදී හැරිලා බලන්න අඬන්න හේතුනේ වැඩියෙන් තියෙන්නේ. මෙච්චර කල් ඔයාලගේ ජීවිතේ hina වෙන එක වැඩි කරගෙන අඬන හේතු අඩු කරන්න අදත් දුක් විඳිනවා. අදත් වැඩට යනවා. අදත් බැංකු පොතේ සල්ලි දා ගන්නවා. ඇයි? hina වෙන හේතු වැඩි කරලා අඬන හේතු අඩු කරන්න. දුක් වෙන්න තියෙන හේතු අඩු කර ගන්න උච්චර කරන්නේ. නමුත් පින්වත්නි ඉච්චර කරලා දුක ගලනවා හිතට. දුක ගලන එකේ සීමා ලකුණු කරගන්න බෑ. මෙතනින් එහාට නම් දුක ගලන්නේ නැහැ කියලා ලකුණු කරගන්න බෑ. බැංකු පොතේ බින්දු ගාන කොච්චර වැඩි වුණත් මිනිස්සු සෝස්සු මෙලනවා. මේක ඇතුලේ දුකමයි තියෙන්නේ කියලා අර අවබෝධය මේක අනාත්මයි මට ඕන විදිහට පවත්ව ගන්න බෑ. මගේ වසඟේ පවත්ව ගන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ විදියට අනාත්මයේ දකින්නකොට පින්වත්නි මේක ඇතුලේ දුකට වඩා මොකුත්ම නැහැ කියලා දකින්න පටන් ගන්නවා. මේ විදර්ශනාව මේ කියන්නේ දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සන. එතකොට මේ බඳු සසරක මොනවද එකම දේ නැවත නැවත සිද්ධ වෙමින් පවතිනවා කියලා සිත තුල මහ කලකිරීමක් උපදිනවා. නිර්වේදයක් උපදිනවා. නිබ්බිදාවක් උපදිනවා. ඒක නිකම්ම කලකිරීමක් නෙමෙයි ධර්මයේ දකින්න කෙනා තුල ඇති වෙන ඉතා සුන්දර කලකිරීමක්. ඒත් එක්ක මෙයාගේ හිත නොලෝකෙට නොඇලෙනවා. නන්දි රාගයේ කඩාගෙන වැටෙනවා. නොඇලිය යුතුයි කියලා එයා ලෝකේ කියවනවා. ඊට පස්සේ ලෝකේ අතහැරලා දැමිය යුතුයි කියලා ලෝකේ කියවනවා. පටිනිස්සග්ගානුපස්ස. එතකොට මොකද වෙන්නේ? එතකොට සියලුම කෙලෙස් නිරුද්ධ වී එයා ආමා නිවනටපත් වෙනවා. ඔන්න ඔය විදියට යම් කෙනෙක් කියෙව්වොත් දුක සම්පූර්ණයෙන් නිවා වෙනවා පින්වත්නි. අද පින්වත්නි මෙහෙම බණ කියද්දිත් ඔයාලට හිතෙනව නෑ ලෝකෙම ඉන්න ඕන හැමදාම කියලා.
ඒ කියන්නේ අදත් අවිද්‍යාව බලවත් වෙලා දුක පිළි අරගෙන ඉන්නේ. ඒ නිසා ඔයාලට හුඟක් බණ අහන්න වෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට අවබෝධය කරා යන්න තියෙන සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටිවිද්දා කියන රටාවෙන් සාරිපුත්තයන් වහන්සේ එච්චර දුර රටාවකින් අවබෝධය කරා ගියේ නැහැ. උන්වහන්සේට හොඳ ප්‍රඥාවක් තිබ්බා. අපේ ප්‍රඥාව දුර්වල නිසා අපිට වැඩ ගොඩක් කරන්න වෙනවා. හැබැයි මේ ටික කළොත් මෙහෙදි නිවන් දකින්න පුළුවන්. මේ කොයිතරම් දුර්වල වුණත්, කොයිතරම් වයෝවෘද්ධ වුණත්, කොයිතරම් මාරාන්තික වේදනාවක් ඇතුලේ වුණත් මේ චින්තන රටාව දැන් හිතන විදියනේ. මේ චින්තන රටාව මේ විදියට ඔයාලා හිතන්න පටන් ගත්තොත් බලාගෙන ඉදි දුක අඩු වෙන්න ගන්නවා. බලාගෙන ඉදි අඬන හේතු දුර්වල වෙනවා. එබඳු නිවීමක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව මේ පිනතුන් හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව સમાપ્ત කරනවා.